ආදරෙන් පිළිගන්නවා ඔයාලා මගේ YouTube channel එකට. මේක මගේ YouTube channel එකෙන් එන තවත් අලුත් වීඩියෝ එකක්. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝස් වලින් ගෙනල්ලා තියෙනවා මෙන්න මේ PC එකෙන් වීඩියෝස් එඩිට් කරනවා හැටි වගේම විවිධ ඩිසයින් එඩිට් කරන හැටි මම ඔයාලට මේ PC එකෙන්ම ගෙනල්ලා තියෙනවා. ඔයාලට මේ වීඩියෝස් බලන්න ඕන නම් මගේ YouTube channel එකට ගිහිල්ලා මේ වීඩියෝස් බලන්න. ඉතින් අද ඔයාලට මම ගෙනල්ලා තියෙන්නේ ටිකක් වෙනස් වීඩියෝ එකක්. ඉතින් මේක තමයි මම දරස් එකෙන් ඕඩර් කරපු අමිඩි ෆිලර් කියන බ්‍රෑන්ඩ් එකෙන් එන මිනි කූලර් එක. ඇත්තටම මේක ගොඩක් පුංචි වල බලා ගන්න පුළුවන්. මේ මතේ තියාගත්තාම. ඉතින් අපි මේ බොක්ස් එකේ ඩීටේල්ස් බලන්න වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ මේකේ බ්‍රෑන්ඩ් එක වෙන්නේ අමිඩි ෆිලර් කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් මෙතන අපිට පුළුවන් බලා ගන්න මේකේ ඩිසයින් එක බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ පැත්තට ගියොත් මෙතන අපිට ඩීටේල්ස් වගේක් තියෙනවා. මේක සෙටප් කරගන්න හැටි ගොඩක් ඩීටේල්ස් අපිට බලා ගන්න පුළුවන්. මෙතන මේකට අපි වෝටර් දාන හැටි වගේම charge කරගන්න හැටි අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තට ගියාම මෙතන අපිට බලා ගන්න පුළුවන් මේකේ කිසිම noise එකක් ඇහෙන්නේ නැහැ. වගේම night light එකක් තියෙනවා. ඒ වගේම ජල වාෂ්ප නිකුත් කරනවා කියලා බලා ගන්න පුළුවන්. ඒ ඩීටේල්ස් ටික තමයි අපිට මේ box එකේ බලා ගන්න පුළුවන් ඉන්නේ. අපි එනම් මේක unboxing කරමු. මේ විදිහට මේ box එක open කරගන්නවා. ඉතින් මෙහෙම open කරලා මම විදිහට ගන්නවා මේකේ තියෙන දේවල්. ඉතින් මේ වගේ පුංචි කවර් එක තමයි අපිට මේකේ මෙන්න මේ මිනි කූලර් එක එන්නේ. මම ඒක පැත්තකින් තියාගන්නවා. මම දැන් බොක්ස් එකත් පැත්තකින් තියාගන්නවා. ඉතින් මම දැන් මේ කවර් එක මේක එළියට ගන්නවා. ඉතින් අපිට මේ විදිහට සරල දකින්නකින් තමයි මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේක ඇතුළෙත් අපිට ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක යූසර් මැනුවල් එකක් ඇවිල්ලා තියෙනවා පුංචි. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි යූසර් මැනුවල් එකේ තියෙන්නේ. අපිට මේකමයි බොක්ස් එකෙත් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මේ වගේ මයික්‍රෝ USB කේබල් එකක් එනවා. පුංචි කේබල් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක charge එකේ තියාගන්න අපිට මේක වැදගත් වෙනවා. ඉතින් යාළුවනේ අපි දැන් මේක සෙටප් කරගමු. ඉතින් යාළුවනේ මම මේකේ යූසර් මැනුවල් එක කියවුවා. ඒකේ තියෙන විදිහට මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ කප් එකට වතුර දාගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට වතුර දාගන්නවා මේ කප් එකට. ඉතින් මම මේ විදිහට එකෙන් ටිකක් ඉතුරු වෙන්න වතුර දැම්මා. ඊට පස්සේ අපිට මේකට කියන විදිහට මෙන්න මේක වතුරේ පොගවන්න කියනවා. හරි ඒක මම පොගව ගත්තා. ඊට පස්සේ මෙන්න මේ ප්ලාස්ටික් කෑල්ලට අපිට ඒක දාන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ කප් එකේ තියෙන මෙන්න මේ පුංචි හෝල්ඩර් එකට මේක හයි කරගන්න ඕනේ. ඔය විදිහට අපිට හයි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපිට තියෙන්නේ මේක මේ විදිහට මේකට දාගන්න. දාගෙන අපිට මේ විදිහට ලොක් කරගන්න පුළුවන් මේ කැරනවට. ඉතින් මේ විදිහට තමයි අපිට ඒක සෙටප් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ මම මේක මේ විදිහට සෙටප් කරගත්තා. මම මේක කම්පියුටරේ ප්ලග් කරලා තියෙන්නේ. ඇත්තටම කම්පියුටරේ මේ මම කියන්නේ සෙටප් එකට ගොඩක් ගැලපෙනවා. ඇත්තටම බලන්නකෝ මෙතන තියෙන ලස්සන. ඇත්තටම මේකෙන් හොඳ කූල් එකක් එනවා. බලා ගන්න පුළුවන්. හොඳ මේකේ AC එකක් යනවා එළියට. ඒ වගේම මේකේ එක වතුර මේක ෆුල් දාපුවම ඒ වතුර ටිකෙන් පැය 4ක් මේකෙන් එක දිගට දුම් පිට කරනවා කියලා අපිට මේකේ තියෙනවා. ඇත්තටම මේ ගොඩක් ලස්සනයි. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ සෙටප් එකට ගොඩක් ගැලපෙනවා. ඒ වගේම ඇත්තටම මේකෙන් ටිකක් වෙන කූල් එකක් එනවා. දැන් මම මේක මේ විදිහට මගේ කම්පියුටරේ ගාව තියලා තියෙන්නේ. ඒ කම්පියුටරේ ෆෑන් වලින් ඒක ඇදලා ගන්න විට මගේ කම්පියුටරෙත් කූල් වෙනවා ඒකෙන්ම. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් ලස්සනයි ඒක. ඒ වගේම හොඳ ප්‍රොඩක්ට් එකක් කියන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ දරස් එකේ මේ පාර මේ ඇනිවර්සරි එකේ ගොඩක් මේ වගේ ප්‍රොඩක්ට් අඩු වෙලා තියෙනවා. ඉතින් ඔයාලත් ඒකෙන් ඕඩර් කරලා බලන්න. එහෙනම් අපි මේකේ පොඩි රිවිව් වීඩියෝ එකකට යමු.